හරි සියලු දෙනාට සුබ දවසක්. කොහොමද ඔයගලන්ට? මම දැන් මේ ටිකේ මගේ වැඩ ටික ගන්නට කරගෙන යනවා. 10 වසර 11 වසර පාඩම් වලට අදාළ වීඩියෝ ටික දාගෙන යනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒ ටික බලන්න ඇති කියලා. අද මම කතා කරන්නේ 10 වසර 3 වෙනි පාඩම. භාග. මේක ඉතාමත් සරල පාඩමක්. පොඩි තීර ටිකයි තියෙන්නේ. ඒකින්ද මේ පාඩම හොඳට අල්ලගමු. පොඩි ගණන් ටිකයි හදන්න තියෙන්නේ. පොඩි තීර ටිකක් තියෙන්නේ. අපි ඉන්න ගණන් ටික හොඳ හදාගෙන පාඩම අල්ලගමු. මොකද්ද භාගයක් කියන්නේ? භාගයක් කියන්නේ අපි යම්කිසි ඒක සම්පූර්ණ එකකයක් තියනවා කියලා හිතන්නකෝ. දැන් හිතනවා මගේ ගාව තියෙනවා පාන් ගෙඩියක්. මම මේ පාන් ගෙඩියෙන් යම්කිසි ප්‍රමාණයක් කපනවා. කපලා මම ඒක වෙන කෙනෙක්ට දෙනවා. එතකොට මම යාට දීලා තියෙන මගේ ගාව තිබ්බ සම්පූර්ණ පාන් ගෙඩියක් තිබ්බා. මම ඒක කොටසක් යාට දුන්නානේ. හිතන්න මගේ ගාව පාන් ගෙඩියක් තිබ්බා. මෙහෙම. එන්න මගේ ගාව පාන් ගෙඩියක් තිබ්බා. හරිද? මම මේකෙන් හරියටම මම මේ කොටස් හතරකට මෙහෙම බෙදෙනවා. සමාන කොටස් හතරකට මේ බෙදුවා කියලා හිතන්නකෝ. මම මේකේ මෙන්න මේක කැල්ලක් දෙනවා. හරි. මෙන්න මේ දුන්නු කැල්ල තියෙනවානේ. දැන් මේක මම සම්පූර්ණ කොටස් හතරකට බෙදුවා. හතරෙන් එකක් මම දුන්නා යාළුවෙක්. යාළුවෙක් කියනවා මචං ඔබට මේ මට බඩගිනි. ඔබගේ පාන් ගෙඩියෙන් මට කැල්ලක් දෙන්න කියලා. මම මොකද කරන්නේ මේ හරි. මම ඒතොර කරනවා මම පාන් ගෙඩිය කොටස් හතරකට වෙන් කරලා මම එකකින් කැල්ලක් දෙනවා. මෙන්න මේ දුන්න කොටස දිනවනේ. මේක සම්පූර්ණයෙන් දක්වන්න පුළුවන් හතරෙන් එකක් කියලා. දැක්කද? සම්පූර්ණයෙන් හතර එකක්. දැන් මගේ ගාව ඉතුරු කොටස තියෙනවනේ. මගේ ගාව ඉතුරුයි හතරෙන් තුනක්. ඔන්න ඔය විදිහට සම්පූර්ණ එකක එකකින් අපිට භාග ලෙස දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එකෙන් කොටසක් අයින් කරලා පස්සේ අපිට ඒ කොටස පුළුවන් සම්පූර්ණ එකෙන් කොච්චර භාගයක්ද කියලා දක්වන්න. ඔන්න ඔක තමයි භාග කියන එකේ ප්‍රධානම කෙටිම අදහස. ඒක ගැන ඔයගලන්ට තේරෙන්නේ නැති පොඩි කාලේ ඉඳලා භාගෙම ඉගෙනගෙන තියෙනවානේ. මේ බිස්කට් එකක් ගත්තත් ඒක අපි භාග වලට කඩාගෙන කන්නේ. නෑනේ. එහෙම කන්නේ නෑනේ. තයෙන් කන්නේ බලන්නේ නේද? එහෙනම් තමයි. භාග කියන්නේ ඔන්න ඔක. මේ පාඩමේ පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. භාගයටදී පොඩි මාතෘකා ටිකක් තියෙනවා. පොඩි දේවල් ටික ඕගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. ඒකේ මුලින්ම තියෙනවා තත්ත්‍ය භාග කියලා. තත්ත්‍ය භාග නැත්තම් නියම භාග. තත්ත්‍ය භාග නැත්තම් නියම භාග. මේකේ අදහස මේකයි. දැන් තත්ත්‍ය භාගයක් හරිනේ. තත්ත්‍ය භාගය තමයි නියම භාගයක් කියන්නේ. ඒ කියන්නේ හරිය තියෙන ලවයේ තියෙන සංඛ්‍යාව තියෙනවානේ. හිතන්නකෝ මෙන්න මේ භාගයක් තියෙනවා කියලා. මම ගන්න එක්සැම්පල් 3 බෙදීම 4. 4න් 3ක්. 4න් 3ක්. මේකේ මෙන්න මේක තමයි ළමයා. නියමනේ ඉගෙනගෙන තියෙන්නේ. මේක තමයි ළමයා. මේක තමයි හරකා. මොකද්ද අර ඉගෙන ගන්න පොඩි කාලේ හරක උඩ ළමයා ඉන්නවා කියන්නේ. මේ ළමය මේ හරක කියලා වුණා. මේ හරය හොඳ. හරය. ළමයා හරය තියෙනනේ. මෙන්න මේ ළමයේ තියෙන සංඛ්‍යාව හරේ සංඛ්‍යාවට වඩා කුඩා නම් අන්න ඒ වගේ භාග අපි හඳුන්වනවා මොකද්ද? තත්ත්‍ය භාග. එහෙම නැත්තම් නියම භාග කියලා. හරිනේ. ඒකට ඔන්න ඔයගොල්ලෝ උදාහරණ දක්වනවා 3න් 4 එහෙම නැත්තම් 4න් 5 6න් 7 ඔය විදිහට ළමයේ කුඩා වෙලා හරය විශාල වෙනවා. ඔන්න තමයි අදහස. ඔන්න ඔක තමයි කියන්නේ තත්ත්‍ය භාග නැත්තම් නියම භාග කියලා. ඊළඟට තව එකක් තියෙනවා ඒකක භාග. ඒකක භාගයක් කියන්නේ මෙච්චරයි. ඔය පොඩි තීර ටික ඒකට උඩ දාගන්න. ඒ කියන්නේ ළවය එක වෙන්න ඕනේ. ළවය එක වෙලා හරය වෙනස් ආගයන් තියෙන්න පුළුවන්. භාගේ ඊළඟට 3න් 1 4න් 1 5න් 1 6න් 1 ඔම ආදී වශයෙන් ළවයගේ එක වෙන්න ඕනේ. මොනවට තමයි කියන්නේ ඒකක භාග කියලා. මේවට අපි කියනවා ඒකක භාග. ඊළඟට තියෙනවා තුල්‍ය භාග කියලා දෙයක්. මේ තුල්‍ය භාග කියන්නේ අපි මෙහෙම දැන් හිතන්නකෝ මම මෙහෙම රූපයක් අඳිනවා. මම මේ රූපය හදන කොටස් මේ මෙතනින් කොටස් සමාන කොටස් දෙකකට මේක වෙන් කරනවා. එතකොට මට මේ කැලල පාට කරා. එතකොට මට මේ පාට කරපු කැලල දක්වන්න පුළුවන් දෙකෙන් එකයි කියන්නේ. කොහොද සම්පූර්ණ කොටස් වෙන් කරා මම මේ දෙකෙන් එකයි කියලා දැක්කුවා. මම දැන් මේකම ආයි කොටස් 4කට වෙන් කරනවා. කොටස් 4කට වෙන් කරනවා. 4 වෙන් කරලා මේ ප්‍රමාණය පාට කරනවා. මේ සමාන භාගයට සමාන ප්‍රමාණය පාට කරනවා. දැන් මේ කොටස් 4කට වෙන් කරලා තියෙන්නේ. එතකොට මට මේ පාට කරපේ දක්වන්න පුළුවන්
4න් 2යි කියලා. දැක්කද? 4න් 2යි කියලා. මම ආයෙත් මේක කොටස් 6කට වෙන් කරනවා. කොටස් 6කට වෙන් කරනවා. 1 2 3 4 5. දැන් මේ සමාන කොටස මම මේක පාඩ කරනවා. දැක්කද? එතකොට මේ පාඩ කරපු කොටස දක්වන්න පුළුවන් 6න් 3යි කියලා. දැන් ඔය බලන්න මේ පාඩ කරපු හැම ප්‍රමාණෙම එකයිනේ. මේ පාඩ කරපු හැම ප්‍රමාණෙම එකයි. එහෙනම් මේ භාගේ සමාන වෙන්න ඕනේ 2 4න් 2ටයි 6න් 3ට. දැන් බලන්න මේක සුළු කරාම වෙන්නේ භාග 1න් 2 1න් 2. දැක්කනේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අංගයෙන් වැඩි වුණාට භාගයේ සංඛ්‍යාත්මක අංගයෙන් වැඩි වුණාට ඒක ඒ භාග ඔක්කොම අංගයෙන් සමානයි. ඉතින් බලන්න දැන් මේ මෙතන ඕනේ යන්නේ ඒක. ඔන්න ඔය වගේ වට අපිට කියනවා තුල්්‍ය භාග කියලා. අපිට තුල්්‍ය භාගයක් හදා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. හරිද? තුල්්‍ය භාගයක් අපිට හදා ගන්න පුළුවන් එකම සංඛ්‍යාවෙන් ගුණ කළා හරි එකම සංඛ්‍යාවෙන් බෙදලා හරි. දැන් මේ භාගෙ තියෙනවානේ. දෙකෙන් එක. මම මේක හිතන්නකෝ මම මේක වැඩි කරනවා කියලා එකම සංඛ්‍යාවෙන් මම මේක දෙකෙන් වැඩි කරනවා. හැදෙන්නේ මොකද්ද? 4න් 2. මේ භාගේ මම වැඩි කරනවා එකම සංඛ්‍යාවෙන්. උඩ යට දෙකම 3න් වැඩි කරනවා. එතකොට 3යි 6යි. 6න් 3යි. ඊළඟට භාග. මම මේක වැඩි කරනවා එකම සංඛ්‍යාවෙන් 4න් වැඩි කරනවා කියලා හිතනවා. හරයයි ළඟයි දෙකම. එතකොට එනවා 8න් 4යි. අර එකම සංඛ්‍යාවනේ හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඒවා අපිට තුල්්‍ය භාග හදා ගන්න පුළුවන් එකම සංඛ්‍යාවෙන් වැඩි කරලා එහෙම නැත්නම් එකම සංඛ්‍යාවෙන් බෙදලා. එකම සංඛ්‍යාවෙන් බෙදලා කිව්වහම තමන් ගත්ත මේ 4න් 8 මම මේක බෙදනවා කියලා හිතන්නකෝ එකම සංඛ්‍යාවෙන් 4න් බෙදනවා කියලා හිතන්නකෝ. උඩට දෙකම 4න් බෙදනවා. එතකොට මට හැදෙනවා මේ භාග. ඔන්න ඔය විදිහට එකම සංඛ්‍යාවෙන් වැඩි කරලා හරි එකම සංඛ්‍යාවෙන් බෙදලා හරි අපිට තුල්්‍ය භාග හදා ගන්න පුළුවන්. හරි. ඒව සරල දේවල් තියෙන්නේ. ඒ ටික ලෝඩ ගන්න මම හිතන්නේ ඔයගොල්ලෝ හොඳට පැහැදිලි වෙන්නේ නැති මේ ඒ ටික කියලා දුන්නා. ටික එච්චරයි තියෙන්නේ. ඊළඟ දෙයක් තියෙනවා මිශ්‍ර භාග සහ විෂම භාග කියලා දෙයක් තියෙනවා. ඔන්න ඔච්චරයි ඔය ටිකෙන් තීර ටික ඉවරයි. හරිද? ඊට පස්සේ තියෙන ගණන් හදලා. මිශ්‍ර භාග සහ මිශ්‍ර සංඛ්‍යා සහ විෂම සංඛ්‍යා කියලා කොටස් දෙකක් තියෙනවා. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මම මේක උදාහරණයකින් දක්වන්නම්කෝ. 2න් 4න් 3. මෙන්න මේ වගේ ලියන ඒවා තියෙනවානේ. මේ වගේ සංඛ්‍යා. මේවට අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. මේක මිශ්‍ර සංඛ්‍යාවක්. මිශ්‍ර සංඛ්‍යා. මේ කොහොමද අපි කියන්නේ 2න් 4න් 3ක්. 2න් 4න් 3ක්. ඒක තමයි මේක කියන්නේ. එහෙම තමයි මේක ප්‍රකාශ කරන්නේ. මෙන්න මේක අපිට හදා ගන්න පුළුවන් විෂම සංඛ්‍යාවක් විදිහට. විෂම සංඛ්‍යාවක් විදිහට හදාගන්න මෙහෙමයි. මේ 4 තියෙනවානේ. මේ 4 පොදුයි. හොඳයි. අර පොදුයි. 4 වැඩි කරනවා මේ ඉස්සරහ තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ දෙකෙන්. 4 වල 2 8යි. 8 වැඩි කළා මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යාව තියෙනවානේ මේ ළඟ තියෙන සංඛ්‍යාව. අන්න ඒක එකතු කරනවා. මේ කරන්නේ 4 වැඩි කරා 2න් අතට 8යි. 8ට එකතු කරනවා මෙන්න මේ 3. දාන්න 3. එතකොට එනවා 11න් 4යි. මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාවම මේ විදිහට විෂම සංඛ්‍යාවකින් දක්වලා මම තියෙනවා. ඒකට කියන්නේ විෂම සංඛ්‍යාව. ඔන්න ඔක තමයි මිශ්‍ර සංඛ්‍යාව සහ විෂම සංඛ්‍යාවක් කියන්නේ. ඒක දැන් හරි. දැන් ඔයගොල්ලෝ එක පැහැදිලි ඇති. මම එච්චරයි පැහැදිලි කරන්නේ. තියරි ඔච්චරයි. භාග පාඩමේ තියරි ඔච්චරයි. හොඳයි. දැන් තියෙන ගණන් ටික කරලා. මේ මගේ ගා වැඩි නෝට් එකේ ඕන ටික දුන්නා ඊට පස්සේ ගණන් කරනවා. ඒක තමයි මගේ විදිහ. මම පොඩි ගණන් ටිකක් ගත්තා ඔයගොල්ලන්ට හදන්න. මේකේ තියෙනවා භාග ගුණ කිරීම, භාග බෙදීම, භාග එකතු කිරීම, භාග අඩු කිරීම. මෙතන භාගයක් ගුණ කිරීමේදී භාග ගුණ කිරීමේදී දෙයක් තියෙනවා කරන්න. ඒක අපි දක්වනවා සිංහල අකුරු මාලාව වෙනුවේ ඉන්න අකුරෙන් දක්වනවා. අතන මේ කියන්නේ x කෙන් y. කයිදනු මේකේ අදහස වෙන්නේ x වැඩි කිරීම y. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේකේ අදහස. n කියලා තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ වැඩි කරන්න කියලා. හොඳ? වැඩි කරන්න ගුණ කරන්න. අපි එකෙන් ගාණක් හදමුකෝ. ගාණක් හදුවාම මේක ඔයගොල්ලෝ ඔලුවට යනවා. හොඳ? මම උදාහරණයක් ගන්න මේක භාග ගුණ කිරීම. හොඳ? භාග ගුණ කිරීම වෙනවා තර බෙදීම පහදන
3න් 2 5න් 4 ධන 3න් 2 2කින් 1. හරි. දැන් මේ මෙතන තියෙනවනේ. කියන්නේ මේක වැඩි කියනවා. දැන් මේක මුලින්ම සුළු කරන්නේ මෙහෙමයි. මුලින්ම අපි සුළු කරගන්න මේ වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශය. වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශනය. මේ සුළු කරන්නේ කොහොමද? දැන් මෙතන බලන්න මේ හරය තියෙනවනේ. හරයන් අසමාන. හරයන් අසමානයි නම් අපි ඒක කරන්න දැන් මේ වගේ හරයන් අසමාන වුණොත් මෙතන ගන්නවා කුඩා පොදු ගුණාකාරයට හදා ගන්නවා. එහෙම හදා ගන්නකොට කරන්න තියෙන්නේ මම මේ 5 වැඩි කරනවා 3. 5 වැඩි කිරීම 3. එතකොට හරය 3 වැඩි කරා නම් ලවයත් ඒ සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. ඉතින් 3. හරි. දැන් මට මේ 3 මම වැඩි කරනවා 5න්. දැක්කනේ? එහෙනම් මේ දෙකත් වැඩි කරන්න ඕනේ 5න්. හරි. කියන්නේ මොකක්ද කියලා වැඩි කිරීම. මේක වැඩි කිරීම අපිට දාගන්න. දැන් මෙතන සුළු කරාම එනවා 5 7 15යිනේ. 15යි 4 වරක් 3 12යි. තන දෙවරක් 5 10යි. වැඩි කිරීම 2කින් 1. එතනින් එනවා 12යි 10යි. එතනින් එනවා 22. කිරීම 12. හරි. දැන් මේ දෙකට මේ කැමරට 11යි. මෙතනින් එනවා 15න් 11යි කියලා ආන්සර්. ඔන්න ඔය මේක සුළු කරන්න. හොඳයි. මුලින්ම වරහන සුළු කරගන්න වරහන සුළු කරගන්න ඊට පස්සේ වැඩි කරන්න. ගුණ කිරීම ඔච්චරයි තියෙන්නේ. හොඳයි. අර කියන එක උන්වලින් තිබ්බොත් ඒක ගුණ කිරීම කියලා මතක තියාගන්න. අන්න එච්චරයි තියෙන්නේ. අපි තව ගණනක් හදමුකෝ. මේක මේ මිශ්‍ර සංඛ්‍යාවක් හොඳයි. 3 බෙදී 5න් 3 වැඩි කිරීම මෙතනදී මිශ්‍ර සංඛ්‍යාව. 1කින් 13න් 2යි. 13න් 2. මේක හදාගන්නේ මෙහෙමයි හොඳයි. අර මම මුලින්ම කිව්වා වගේ වරහන් සුළු කරගන්න. එතන දැන් කොහොමද මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාවක් කරගන්නේ මේ? මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාවක් කරගත්තොත් තමයි මේක සුළු කරන්න ලේසි. එන්න එහෙනම් 2 හරි. දෙවරක් 4 8යි. 8යි ලවයේ තියෙන මෙතන සංඛ්‍යාවයි. ඒක 9යි. දෙවරක් 4 8යි. 8යි 1යි 9යි. 5න් 3 වැඩි කිරීම මෙතන සඳහන් කරනකොට 13යි 8 13 එහෙමමයි 13 වරක් 1 13යි 13යි 2යි 15යි ලේසියෙන් දැක්කන්නේ ඒ තාම ලේසි නේද එතකොට මෙතන දැන් මේ අර මම කිව්වා වගේ පුඩා පුදු ගුණා ගන්න හදාගන්න මෙතන හැදෙන්න ඕනේ දෙවරක් මේ දෙකේ සංඛ්‍යා දෙකේ ගුණිතය තමයි හදා ගන්න ඕනේ හරිද මේ සංඛ්‍යා දෙකේ ගුණිතය දෙවරක් 10යි මම 10 තමයි හදා ගන්න ඕනේ මම මේක 5න් වැඩි කරනවා වරක් 5 රින 3 වරක් 2 වැඩි කිරීම 15 බෙදීම 13. මෙතනින් එතකොට එනවා 10 9 වරක් 5 45යි 45යි 6යි 45න් 6ක් අඩු වෙන්න ඕනේ 15 බෙදීම 13. 45න් 6ක් ගියාම 39යි 39 බෙදීම 10යි වැඩි කිරීම 15 බෙදීම 13. දැන් මොකෝ 13ට 1යි 39ට 13 ඒවා 3යි 15ට 3යි 5 ඒවා 10ට 2යි. එතකොට මෙතනින් එනවා මෙතනින් එන්නේ මිශ්‍ර සංඛ්‍යාව තමයි. 9 බෙදීම 2යි කියනවා. දැන් අපිට මෙන්න මේක මේ සංඛ්‍යාව කොහොමද ගන්නකො මෙතනදී විෂම සංඛ්‍යාව කොහොමද මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දක්වන්නේ? මෙන්න මෙහෙමයි නේද? 9 බෙදන්න 2. 9ට 2 ඒවා 4යි. 8යි ඉතුරු 1යි. මේක උත්තර අපිට දක්වන්න පුළුවන් 2 4න් භාගය නේ දැක්කනේ 4න් භාගය තමයි දක්වන්නේ මෙන්න මේ සංඛ්‍යාව තියෙනවානේ දෙකෙන් බෙදුවම සංඛ්‍යාව එක ගන්නවා අපි ඉස්සරහ 4 දැන් දෙකේම මේ සංඛ්‍යාව තුල කීයක් තියෙනවද ඒක 4යි ඊට පස්සේ අපි බෙදපු සංඛ්‍යාව පල්ලෙහාට ගන්නවා ඉතින් ඒක මෙහෙම දක්වනවා මොනවාග ඔළුවේ තියන්නද දෙවරක් 4 8යි 8යි 1යි 9යි හරි එකක් පැහැදිලිනේ ගණන් හදාගන්න තමයි පුළුවන් මේ මං කරේ ගුණ කිරීම හොඳ ඊළඟට තියෙනවා අඩු කිරීම නේ බෙදීමදී කරන්නේ දැන් බෙදීමදී කරන්නේ පරස්පරය ගන්නවා මොකද පරස්පරය කියන්නේ උඩට මාරු කිරීම 1
xy x බෙදීම y එක තිබ්බනම් මේක පරස්පරය කියන්නේ y බෙදීම x. ඒ කියන්නේ මම මේ විදිහට මම ඔළුවෙන් හිට කරලා අනිත් පැත්ත තිබ්බා වගේ. අන්න එහෙම මතක තියාගන්න. මේකෙනුත් ගානක් හදන්න. බෙදීමේදී කරන්නේ කොහොමද? ලේසන් කෙනෙක් පටන් ගන්නකො. 3න් 1 බෙදීම 6න් 1. දැන් මේක කොහොමද අපි කරන්නේ? මේකේ කරන්නේ මෙන්න මේකේ බෙදීම ලකුණ අයින් කරගන්න අපි මේකේ පරස්පරය ගන්න. පරස්පරය ගත්තාම මේක වැඩි කිරීම. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේක 1 බෙදීම 3 වැඩි කිරීම 6 බෙදීම 1. මේක පරස්පරය ගත්ත ගමන් මේක වැඩි කිරීම ගුණ කිරීම ලකුණ එනවා. ඊට පස්සේ මේක බෙදීම ලකුණ අයින් වෙනවා. බෙදීමක් කරන්න නම් එහෙමයි. එතකොට 3ට 1යි කට 2යි. මෙතනින් එනවා ආන්සර් එක 2යි කියලා. දැක්කද? හරිම ලේසි. තව ගානක් බලමු. දඩ ගාන වල. මම වාස දඩ ගාන වලට. දෙකෙන් පහෙන් දෙක බෙදීම එකෙන් දෙකෙන් එක වැඩි කිරීම පහෙන් 4. දැන් මේක සුළු කරන්න පුතේ තියෙන්නේ. කොහොමද මේක පුතාලා සුළු කරන්නේ? මුලින්ම මෙන්න මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා විෂම සංඛ්‍යා කරගන්න. කරගත්තාම 5 5 වරක් 2 10යි 10යි 2යි 12යි. බෙදීම i 2යි දෙවරක් 1 2යි 2යි 1යි 3යි. වැඩි කිරීම 4න් 5. දැන් මේකේ තියෙනවනේ. දැන් මේ වහන තව සුළු කරගන්න. දැන් මෙතන තියෙන බෙදීමක්. බෙදීමක් අපි කිව්වා බෙදීම ලකුණු අයින් කරන්න පුළුවන් සංඛ්‍යා පරස්පරය ගත්තාම මේක ගුණ කිරීමක් වෙනවා. 12 බෙදීම 5 වැඩි කිරීම 2 බෙදීම 3. 4 4 බෙදීම 5. දැන් මේකෙන් කැපෙනේව තියෙනව නේද? 3ට 1යි මෙතනට 4. එහෙනම් වෙනවා 8 බෙදීම 5 වැඩි කිරීම 4 බෙදීම 5. මෙතනින් මොකක්ද දෙන්නේ? හරිනේ? හරි. මෙතනින් එනවා 32 බෙදීම 25 කියලා. 32 බෙදීම 25 කියලා ෆයිනල් ආන්සර් එක නම් මෙතන විෂම සංඛ්‍යාවක් මේක මිශ්‍ර සංඛ්‍යාව වලින් දක්වන්න. හොඳයි. හරි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇතිනේ. ඔයගොල්ලෝ ඒක මිශ්‍ර සංඛ්‍යාව වලින් දක්ව ගන්න. මෙතකල බෙදලා හදාගෙන දක්වන්න. මම ඕන ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් හදන්නම්කෝ. තුනේ දෙකේ අභ්‍යාස අච්චුපත තියෙනවා. තුනේ දෙකේ අභ්‍යාසයේ ගානක් මම හදනවා. හොඳයි. මේ කියනවා නගරයේ කාර්යාලයක සේවය කරන ඔස්ටින් මහතා තම මාසික වැටුපෙන් 5න් 2ක් කෑම බීම සඳහා වියදම් කර ඉතිරියෙන් 3න් 2ක් සේ බිරිඳට යවයි. ඔස්ටින් මහතාගේ වැටුප තියෙනවා කියනකොට x කියලා. එන්නයාගේ වැටුප. මේකෙන් මහතා තම මාසික වැටුපෙන් 5න් 2ක් කෑම වලට. මේකෙන් 5න් 2ක් මොනවටද? කෑම කන්න. කුමාර කෑමක් කාලා කෑම වලට 5න් 2ක් යනවා. කෑම බීම සඳහාද වියදම් කර ඉතිරියෙන් 3න් 2ක් සේ බිරිඳට යවනවා. දැන් මේක තියෙනවනේ. මේකෙන් දැන් x මේ x ගෙන් 2කින් 5ක් ගියාට පස්සේ ඉතිරිය තියෙනවලු y කියලා හිතන්නකෝ. මම මේ ගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ හිතන ලීසෙන් හොඳේ. දැන් මේක වෙන එක තියෙනවා මේකෙනුත් අපිට කියනවා 3න් 2ක් 3න් 2ක් බිරිඳට දෙනවා. හොඳ ස්වභාව පුරුෂයෙක්. බිරිඳට දෙනවා. අපි දැන් ආවා මෙහෙම. කෑම වියදෙමින් පසු වැටුපෙන් කවර භාගයක් ඉතිරි වේද? හරිනේ. කෑම වියදෙමින් පසු දැන් කෑම වලට මුළු වැටුපෙන් 5න් 2ක් ගියා නම් අපෙන් අහන කෑම වලට වියදම් කරාට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය. මොකක්ද අපිට කරන්න තියෙන්නේ? පොඩි දෙයක් නේ. එයා ගන්න සම්පූර්ණ එක එකයි කියලා. මේක අඩු කරන 5න් 2ක්. මොකක්ද වෙන්නේ? 5යි. ඒක 5න් ගියාම 3න් 5. 5න් 3යි. ඇයි මම මෙතන එක කියලා ගත්තේ? එක කියලා ගත්තේ සම්පූර්ණ වැටුප කියලා මම ගත්තා. එක කියලා මේ වගේ අර ඒ මොකද භාග අඩු කරලා දක්වන්න කිව්වොත් ඕගොල්ලෝ මෙහෙම තමයි ගන්න ඕනේ. කොහොමද මෙතන එක කියලා ගත්තා? ඊට පස්සේ උරු කරා. තේරුණාද? මේ සම්පූර්ණ එකෙන් මේ ප්‍රමාණය අඩු කරලා පස්සේ ආගල ඉතුරුලා තියෙනවා. කෑම වලට වියදම් කරාට පස්සේ 5න් 3ක් ඉතිරිලා තියෙනවා. ඔක තමයි පළවෙනිට ආන්සර්. ඊට පස්සේ කියනවා බිරිඳට යවන්නේ උගේ වැටුපෙන් කවර භාගයක්ද? එන්න 3න් 5න් 3න් 5න් 3න් 2ක්. මෙන්න මේ ප්‍රමාණය තමයි මේ බිරිඳට. මෙයා බිරිඳට දීලා තියෙනවා එතකොට මුළු වැටුපෙන් 15න් 6ක්. 15න් 6ක් තමන්ගේ බිරිඳට දීලා තියෙනවා.
අර මේකේ දෙම්බේවල බිරින්දට යවන්නේ ඔගේ වැටුපෙන් කවර භාගය. ඔගේ වැටුපෙන්. ඒතකොට මේක ගුණ කිරීමන්නේ තියෙන්නේ. අර ඒක උඩට ගන්න. මොගේ පහෙන් දෙයක් කැමටි දැන් කඩව සිතරුණා පහෙන් 3. ඒකෙන් 3න් දෙයක් ගියා බිරින්ද. ඒතකොට බිරින්දට යදිලා තියෙනවා 15න් 6ක්. ඔහුට ඉතිරිවන්නේ වැටුපෙන් කවර භාගයක්ද? ඔහුට ඉතිරිවන්නේ වැටුපෙන් කවර භාගයක්ද? එහෙනම් මෙච්චර අපිට ගන්න තියෙන්නේ. මෙන්න මේ 5න් 3 තියෙනවනේ. මේ 5න් 3ෙන් අඩු කරන්න 5න් 3ෙන් අඩු කරන්න 15න් 6. එතකොට මේකේ 3ෙන් වැඩි කරොත් 3 වරක් මේක හරය සමානනේ. හරය සමාන කරගෙන මේ දෙපිටර 15 දෙන්න. මේ 5 වැඩි කරලා 3 හදා 5 වරක් 3 15යි. 3 එක 9. 9 දෙන 6. එතකොට මෙයාට ඉතුරු වෙනවා 3 බෙදීන් 15යි. 1 බෙදීන් 5යි කියලා. මෙයාට අතර මුළු වැටුපෙන් ඉතුරු වෙන්නේ 5න් 1යි. එතකොට මාර මිනිස්සෙක් නේ. එයා එතකොට කෑම වලට 5න් 2ක් වේදම් කරනවා. ඊට පස්සේ එයාගේ ඉතුරු වුණා 5න් 3ක්. ඒකෙන් ඊට පස්සේ තමයි මම බිරිඳට දීලා තියෙනවා ඒ 5න් 3ෙන් 15න් 6ක් දීලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ 5 බිරිඳට දුන්න ප්‍රමාණය මේ 5න් 3 බිරිඳට දුන්න ප්‍රමාණය අඩු කරාම ඉතුරු වෙන සංඛ්‍යාව 5න් 1යි. ඒ කියන්නේ මෙයා එයා අරන් තියෙන බඳුන් පැටුමෙන් 5න් 1යි. තේරුණානේ ගාන? මම උත්තරය ගණන් හදන්නේ. ඔයගොල්ලෝ තව ගණන් ටිකක් හදන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙනවා. මම ගණන් හදන වීඩියෝ ටිකක් දාන්න පොඩි පොඩි ෂෝට් වීඩියෝ ටිකක් ඒ ටිකක් බලන්න. හරි. පාඩම ඉවරයි. සියලු දෙනාටම අසාසිතියාට ස්තුතියි කියන තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.